අද අපි ඇවිල්ලා ඉන්නේ තව දවස් කිහිපයකින් එළඹෙන මේ අලුත් අවුරුද්දේ ජනතාවගේ සූදානම කොහොමද කියලා දැනගන්න. ඉතින් අපිට දැනගන්න පුළුවන්ද කොහොමද අලුත් අවුරුද්දට ඔයා සූදානම් වෙන්නේ කියලා? අපි තාම ස්ටුඩන්ට්ස් ලා නිසා ඉතින් ක්ලාස් වල වැඩවලට එතකොට ස්කූල් එකේ වැඩවලට තමයි ඉතින් ප්ලෑන්ස් හදාගෙන යන්නේ. අලුත් අවුරුද්ද ගැන කිව්වොත් ඉතින් අලුත් අවුරුද්ද හොඳයි. ස්ටුඩන්ට්ස් ලා විදිහට අපිට අපේ ප්ලෑන්ස් ආපහු වැටිච්ච දන් වලින් නැගිටින්න මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම තමයි අනිත් මිනිස්සුන්වත් එහෙම තමයි. තමන්ගේ ඉතින් ජීවිතේ මේ වෙච්ච දේවල් එක්ක ජීවිතේ ඉස්සරහට හදාගෙන යන්න හොඳ ඔපචුනිටි එකක් තමයි. ඇත්තටම සතුටුයි පුතේ. අපි දැන් 2025 වර්ෂයේ නිකන් භීෂණයකටත්පත් වුණා. අපි ඒකටත් මුහුණ දුන්නා. ඒ නිසා 2026 වර්ෂෙත් අපි සතුටෙන් මුහුණ දෙන්න කියලා හිතනවා. ඒ වගේම ලක්වැසි ජනතාවට කිසිම කරදරයක් නැතුව 2026 ගත කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ ලබන්නම අලුත් අවුරුද්ද හැමෝටම ඒ වගේම ඕගොල්ලන්ට තරුණ අපිට මම හිතනවා විශේෂ අවුරුද්දක් වෙයි. ඒ වගේම මේ අවුරුද්ද හොඳින් ගත කරන්න ඕන. මේක සමාජයට දෙන හොඳ දැනුමක්. ඒ වගේම දැන් තියෙන තත්ත්වෙත් එක්ක බලලා අපිට ඉදිරි අනාගතය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් අවුරුද්දක් හැමෝටම උදා වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. මේක තමයි අපේ බලාපොරොත්තුව.